ඇත්තටම ඒක නම් මහා පුදුමයි මැජික් එකක් වගේ. මම හරියටම ස්ටඩි ප්ලෑන් එක යූස් කරන්න ගත්තේ මාර්තු කියන්නේ ඊයේ ඉඳලා. ඒකත් මේ දැන් අර දවස් දෙකේ ඉන්න බෑ. දැන් අරක දකිද්දි මේ පාවිච්චි කරන තේත් හිටියා. තව දවසයිනේ කොහොම හරි ඉන්නවා කියලා මම දැන් ඊයේ පාවිච්චි කරන්න ගත්තා. මේ දැන් ඊයේ මාක් කරා. ඊට පස්සේ දැන් අර මේ ඇත්තටම කිව්වොත් මම දැන් පාඩම් කරන්නේ ඒකින්ද. දැන් ඒක ඊයේ මාක් කරපු එකට වඩා අද පාඩම් කරන්න ආසාවට තමයි පාඩම් කරන්නේ. හරිද? ඒ කියන්නේ මේ රෙකෝඩින් ටික උනත් අද වෙනදට මම මෙහෙම වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ නිදා ගන්නවා මොකක් හරි දැන් පොඩි දෙයක් වුණත් එහෙම මේ නේද වැඩක් කරන්නේ හැම නිදි. හැබැයි දැන් අරකට මේ පාට කරන්න ආසාවටයි කියන රෙකෝඩින් එහෙම දැන් අර එක්ස්පයරි ඩේට් එකකුත් දාලා එහෙම තියෙද්දි අර මම ටයිම් එකක් දාන්න එහෙම වෙද්දි කොහොම හරි බලලා ඉවර කරන්න කියලා නිදි මරාගෙන හරි බලනවා. කියන්නේ ඊට වඩා අද වැඩ කරනවා කියලා ඇත්තටම ඒක නම් මහා පුදුමයි මැජික් එකක් වගේ. අද මම දැන් මේ දැනුත් ක්ලාස් එකේ රෙකෝඩින් බලන ගමන් හිටියේ. ඊට වෙනදාට මම ඔහේ ඉන්න සර්ත් එක්කමයි ගාන හදන්නේ. දැන් සර් පැය භාගයක් විතර හදන ගාන මම කොහොම හරි කියන්නේ මේ වීඩියෝ එක පෝස්ට් කරලා හරි හිතලා උත්තරේ දානවා කියන මට දැනෙන සතුට. ඒ කියන්නේ ඔයාට ඒ පිනම ඇති මම කියන්න අපේ ගෙදරට තාත්තා සතුටුයි මම වැඩ කරන එකට. කාලයක් කරන්න නැතුවම ඉඳලා ඔයාට කියන්නේ ඒ පිනම ඇති මම දැන් මේ වැඩ කරන්න පටන් ගන්න. මට තේරෙනවා අර මට දෙයක් කරගන්න පුළුවන් කියන හයිය මට ආවේ ඔයාගේ ප්ලෑන් එකකින්. ඇත්තටම thank you ආට ඒ පිනම ඇති අක්කේ.